ආයිබෝවන් හැමෝටම සුබම සුබ දවසක් වේවා. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් මං අද ගේන වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරලා share කරලා මට උදව්වකුත් කරන්න. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මම හැඳිකෑම් හදන විදිහ. මේ තියෙන යාළුවනේ පැය 24ක් විතර පෙඟෙන්න දාපු කැකුළු හාල් කිලෝ 1ක ප්‍රමාණයක්. අපි දැන් මේ ටික අඹරලා පිටි කරගමු. මෙන්න තියෙනවා යාළුවනේ අපි අර කොටාගත්ත කැකුළු හාල් කිලෝ 1. ඒ වගේම ගාලා බෙන්ඩර් කරපු පොල් ගෙඩියක පොළුයි කිරි ඒ තියෙනවා. මේ තියෙන්නේ මම ග්‍රෑම් 500ක් ගත්ත සීනි. මේ තල බැදලා ගත්ත තල. ඊට පස්සේ එනසල් කරාබු නැට ඇට කීපයක්. අපි මුලින්ම එනසල් කරාබු නැටි කොටලා පිටි වලට එකතු කරගමු. මුලින්ම අපි සීනි ටිකක් කළු කරගමු. මං හදන කැවුම් අද දුඹුරු පාටයි. ඉතින් ඒකට හේතුව තමයි මේ සීනි හොඳට කළු කරලා ඒකට අපි මුලින්ම අර ගාලා බ්ලෙන්ඩර් කරලා තියාගෙන හිටපු පොල් ගෙඩියක කිරි පොල් ටිකයි එකතු කරනවා. ඊට පස්සේ මේ සීනි කළු කරපු සීනි ටික හොඳට දිය වෙනකන් මෙහෙම මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳට ඒ ටික දිය වෙලා මේ පොල් ටිකට මිශ්‍ර වුණාට පස්සේ අවශ්‍ය රස අනුව අපි මේකට සීනි එකතු කරගමු. තව එකක් යාළුවනි, හැඳිකැවුම් වලට මේ සීනි අඩුවෙන් දාන තරමට හැඳිකැවුම් ලස්සනට හදාගන්න නම් පුළුවන්. ඉතින් මම නම් හැමදාම කැකුළු හාල් කිලෝ එකකට සීනි දාන්නේ ග්‍රෑම් 500ක් හෝ ඊට චුට්ටක් වැඩියෙන් තමයි. ඉතින් දැන් අපි සීනි ටික එකතු කරලා මේකේ මම රස අනුව පොඩ්ඩක් ලුණුත් දැන් එකතු කරගත්තා. මේ තියෙන්නේ යාළුවනේ අපි ගරලා වැදලා හදාගත්ත තල ටිකක් දැන් මේ එකතු කරගත්තා. ඉතින් තල දාපුවාම නම් හැඳිකැවුම් වල වෙනම රසක් තමයි තියෙන්නේ. ඔන්න යාළුවනේ දැන් අපි අර පිටි කරගත්ත මේ කැකුළු හාල් ටික ටිකෙන් ටික එකතු කරගමු. ඉතින් මම මේකෙන් තව රහසක් කියන්නම්. මම අර මේ කොටලා ගත්ත කැකුළු හාල් ටිකට පාන් පිටි ග්‍රෑම් 250ක් විතර මේ එකතු කරලා තමයි තියෙන්නේ. ඒක මං හදන හැඳිකැවුම් වල පුංචි රහසක්. දැන් යාළුවනේ අපි පිටි කැට හිටින් නැති වෙන්න හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. මං කියන්නම්කො මේකේ අපිට ඕන පදම හොඳට මෙන්න මෙහෙම මේ පිටි මේ හැන්දෙන් මේ උඩට කළා වක් කරද්දී ඒකේ පාර හිටලා ඒ පාර නැති වෙනකන් තමයි ඒක තමයි හරිම හැඳිකැවුම් වල මං හදන කැවුම් වල පදම කියලා මං හිතන්නේ. ඔන්න යාළුවනේ හැඳිකැවුම් මිශ්‍රණය නම් මං හදාගෙන ඉවරයි. ඉතින් මම මුලින්ම දැන් හැඳිකැවුම් හදන්න කලින් තෙල් වල මුඩු ගතියක් මොන හරි තියෙනවා නම් ඒක අයින් වෙන්න මම මුලින්ම බුලත් කොළ කෑල්ලක් හරි කෙසෙල් කොළ කෑල්ලක් හරි බැදලා ඒ තෙලෙන් බැදලා අයින් කරනවා. දැන් ඉතින් බලමු මං හැඳිකැවුම් හදන විදිහ. දැක්කනේ යාළුවනේ හොඳට හැඳිකැවුම් ගෙඩිය පිපිලා එනවා. ඒකට රහස තමයි හාල් ටික මම පැය 24ක් විතර දෙමින්ද තියලා තමයි ගත්තේ. ඒ වගේම මම සීනි ග්‍රෑම් 500ක් විතරනේ මේකට එකතු කරගත්තේ. අඩු සීනි තිබ්බහම හැඳිකැවුම් මෙන්න මේ විදිහට ලස්සනට අපිට හදාගන්න පුළුවන්. ඒත් හැබැයි සීනි පිටි සමානව ගත්තාම මේ හැඳිකැවුම් රසයි. ඒ වුණාට ලස්සනට මේ විදිහට පිපිලා හැඩේ ගන්න ටිකක් මට අමාරුයි.
ඉතින් යාළුවනේ මං හැඳි කෑවුම් හදන විදිහ මේ තියෙන්නේ. මං හදලා ඉවරනවා. එතනම සදු පාට මගේ හැඳි කෑවුම්. ඉතින් ඔයාලත් මගේ වීඩියෝ එක බලලා හැඳි කෑවුම් හදලා මට කමෙන්ට් එකක් තියලා තියන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා උදව් කරන්න. අදට මගේ වීඩියෝ එක ඉවරයි. මම ගිහින් එන්නම්. ඕගොල්ලන්ට සුබ දවසක්. ආයිබෝවන්.